අයිබෝවන් ෆ්ලවර් ඔෆ් ද කින් වීඩියෝ සීරියස් එකේ දෙවෙනි වීඩියෝ එක විදියට අද අපි කතා කරන්නේ කැන්ඩියන් ඩාන්සින් එහෙමත් නැත්නම් ඩාන්සින් ලේඩි කියන මේ ඕකිඩ් වර්ගය පිළිබඳව. අපි පළවෙනි වීඩියෝ එකෙන් ග්‍රවුන්ඩ් ඕකිඩ් පිළිබඳව කතා කරා. ඒ වගේම අපි මේ වීඩියෝ එකෙනුත් කතා කරන්නේ මේ ඩාන්සින් ලේඩි කියන වීඩියෝ එක පිළිබඳව. මේ වර්ගයේත් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි පඳුර ඇදුන පළියට මල් කිනිත්තක් මල් පකුරක් එන්නේ නැහැ කියන එක බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක්. මේක සාමාන්‍යයෙන් ඕකිඩ් වර්ග සියලුම දේ බලපුවාම හැම දෙනෙකුටම තියෙන ගැටලුවක් තමයි මේ මල් හට ගන්න නැහැ කියන ප්‍රශ්නය. ඒකට ප්‍රධාන කාරණාව තමයි මේ විදියට විශාල පඳුරක් විදියට තමයි මේ ඕකිඩ් වර්ගය වර්ධනය වෙන්නේ. ඉතින් ඒ වර්ධනය අඩාල වුණොත් අපි බලාපොරොත්තු වෙන ආකාරයට අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. ඉතින් අපි මුලින්ම කරන්න ඕන මේ ආකාරයට කණුවක ආධාරයෙන් හෝ ගහක ආධාරයෙන් මේ විදියට අපි පඳුර වර්ධනය කර ගැනීමක් තමයි මුලින්ම සිදු කළ යුත්තේ. මේ ආකාරයට විශාල පඳුරක් අපි හදා ගන්න ඕන. මේ වගේ අපිට දකින්න ලැබෙන්නේ මේ කෙඳි සහිත වායු මුල් පද්ධතියක්. මේ වායු මුල් පද්ධතිය ඇද ගන්න අපිට පුළුවන් හොඳම දේ තමයි මේ පොල් මුඩු හීනියට ඉරාගෙන මේ ආකාරයට පඳුරු තුලට රිංගවා ගැනීමක් කරන්න ඕන. ඒ මගින් තමයි අපිට මේ පඳුර පද්ධතිය තුළ හොඳ මුල් වර්ධනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වියලී ගිය දිරා ගිය පඳුරු කොටස් අපි කපලිගත් කර ගන්න ඕන. මේ ආකාරයට වියලී ගිය පත්‍ර ඉවත් කර ගැනීමක් කර ගන්න ඕන. මේ ආකාරයට පඳුර සාර්ථකව වර්ධනය වුණාට පසුව අපිට වසර පුරා අඛණ්ඩව මේ ආකාරයේ මල් කිනිති ලබා ගන්න පුළුවන්. තව එතකොට මේ ඕකිඩ් වර්ගයේ මල් ලබා ගැනීම සහ වර්ධනය වේගවත් කර ගැනීමට කරන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම හොඳින් හිරු එළිය උදෑසන හිරු එළිය පැය 3-4ක් අතර කාලයක් වැටෙන පරිසර ස්ථානයක තබන්න ඕන. ඒ වගේම හොඳ වාතාශ්‍රයක් ලැබෙන්න අවශ්‍යයි. ඒ වගේම නිතර මේකට ජලය අවශ්‍ය වෙන්නේ නැහැ. ගහ මේ පඳුර වියලී යන ස්වභාවයක් දක්කොත් පමණක් වතුර එක් කරන්න. මොකද වතුර වැඩිපුර ලැබුණොත් මේ ගහේ වර්ධනයට සහ මල් හට ගැනීමට බාධාවක් ඇති වෙනවා. ඒ වගේම වියලී දිරා ගිය කොටස් පමණයි ඉවත් කරන්නේ. පත්‍ර හැලුනට මේ අර බල්බ් වාගේ කොටස ඉවත් කරලා කපා දමන්න එපා. එහෙම වුණොත් මේ පැලවල වර්ධනයට විශාල බාධාවක් ඇති වෙනවා. මේ හේතු කාරණා ටික සම්පූර්ණ කරගත්තොත් ඔයාලට ලස්සන හොඳ පිරිපුන් මල් පොකුරක් ලබා ගන්න පුළුවන්. වසර පුරා අඛණ්ඩව ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලා වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් එකක් කරන්න. ඒ වගේම ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තව කෙනෙකුට බලා ගන්න පුළුවන්. කැමති නම් ෂෙයා පාරකුත් දාලා ලයික් එකක් දාලා පොඩි සබ් එකක් දෙන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.